හෙලෝ ළමයි කොහොමද? මේක මගේ තුන්වෙනි vlog එක. අද උදේම ගියේ ලැබ් එකට. ලැබ් එකේ වැඩ ටික කර කර ඉද්දී මට අවශ්‍ය බඩු වගේක් තිබ්බා. ඒ නිසා මම ගියා ටිකක් දවල් වෙලා ටවුන් එකට. ලැබ් එකේ කරපු වැඩ ටික නම් වීඩියෝ කරේ නැහැ. මොකද මුල් දවස්වලනේ. ඒ නිසා වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ මේ ආවේ බදුල්ල ටවුන් එකට. මොකද මට ඕනි කරන බඩු වගේක් තියෙනවා. ඊට පස්සේ ඒ යන අතරතුරේ මේ ලස්සන බඩු වගේක් තියෙනවා. ඒව බලනවා. කොහොම හරි මං හොයපු එක හම්බුනේ නැහැ. හැබැයි මම කවදා කොහොම ගියත් ටවුමට ගියොත් මෙන්න මේ චිකන් බන් එක නම් කන්න අමතක කරන්නේ නැහැ. මේක හරිම රසයි. රුපියල් 250ක් වගේ අඩුම ගානකට තියෙන්නේ. හරිම ලාභයි. මේක මේ ගොඩක් කන්න ඕනෙත් නැහැ. චුට්ටක් කෑවත් බඩ පිරෙනවා. මාරම රසයි. මේකේ ටිකක් කාගෙන යද්දි කන්න බැරි තරම් බඩ පිරෙනවා. ඒ තරම් මේකට චීස් දාලාද චීස් සෝස් මයෝනේස් හැම දෙයකම පුරවලා. හරිම රසයි යාළුවනේ. ඔයාලත් බදුල්ලාවට ඉන්නවා නම් මෙන්න මේ බන් එක try කරලා බලන්න. මේක අවසාන වෙනකම්ම කාගන්න බැරි තරම් බඩ පිරෙනවා. එච්චරටම රසයි. හරි. දැන් බන් එකේ වර්ණනාව ඉවරයි. ඔයාලටත් මේ මට වගේ ලෙඩක් තියෙනවද? කඩේකට ගිහිල්ලා ඒ කඩවල තියෙන වීදුරු වලින් වතුර බොන්න බෑ. මන්නම් කැමති නැහැ. මොකද තියෙන්නේ වතුර වීදුරු 2-3යිනේ. එතකොට එන හැමෝටම දෙන්නේ ඒ වතුර වීදුරුව. ඒ නිසා මම කරන්නේ මම අරන් යන වතුර බෝතලෙන් වතුර බොනවා. හදිස්සියවත් වතුර බෝතලේ නැති වුණොත් සිංක් එකෙන් අතින් අරගෙන තමයි වතුර බොන්නේ. අනේ මන් දන්නේ ඇත්තටම එහෙම ලෙඩක් තියෙන එකත් හොඳයි. මොකද මේ මොන ලෙඩ තියෙනවද දන්නේ නැනි කඩේ ණයට. ඊට පස්සේ කොහොම හරි මම හොයාගත්තා. හොයාගෙන මේ ආයෙත් කැම්පස් එකට ආවා. කැම්පස් එකේ ඉතින් ලැබ් එකට ඇවිල්ලා ඒ වැඩ ටික ඉවර වෙලා අද මගේ යාළුවා ගෙදරින් ආවා. ඊට පස්සේ එද්දී මෙන්න මේ රස පාත් එක ගේන්න එයා අමතක කරේ. ඉතින් අද දවස ගෙවුනේ මෙන්න මේ විදිහට. ඔක්කොම වැඩ ටික ඉවර කරලා මම මේ යන්නේ බෝඩිමට. ජීවිතයේ අපිට ඕන තරම් ප්‍රශ්න මහන්සිය තියෙන්න පුළුවන්. හැබැයි දවස් අවසානයේ මේ වගේ ලස්සන පරිසරයක් දැක්කදී හැම මහන්සියක්ම නැති වෙලා යනවා. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාලා කොයිතරම් කාර්යබහුල වුණත් තමන්ගේ සතුට වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්න. මේ මං ඇවිල්ලා ගියපු විදිහට ලස්සනට ඉන්නවද කියලා බලනවා හොස්ටල් එකට ඇවිල්ලා. අම්මෝ අද නම් මහන්සි. ඉතින් ආයි vlog එකකින් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. බයි බයි.